සුදුනම සාදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකට. ඉතින් ඔයාලට අද වීඩියෝ අරන් එන්නේ අලුතෙන් ආපු LKR site එක. ඉතින් ඔයාලට මේ site එකේ වැඩ කරගෙන යන්න පුළුවන්. මම මේකෙදි withdrawal එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් Telegram group එකේ මම දාලා තියෙනවා. 37600 එකක withdrawal එකක් ගත්තා. ඉතින් මම ටිකක් ලොකු package එකක් අරගත්තා මේකේ. ඉතින් ඔයාලට පුළුවන් ලොකු packages ගන්න නැතුව සාමාන්‍යයෙන් පොඩි package එකක් අරගෙන මේක වැඩ කරගෙන යන්න. ඉතින් මම ඔයාලට කියන්නේ කොහොමද මේ account එක හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට වීඩියෝ එක පහළ link එකක් දාලා තියෙනවා Telegram group එකේ. ඉතින් ඔයාලට Telegram group එකට join වෙලා ඔයාලට පුළුවන් මෙතනින් website එකේ link එක අරගන්න. හරි ඔයාලට පුළුවන් මෙතනදී ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න, බිංදුව නැතුව ෆෝන් නම්බර් එක දෙන්න, ඒ වගේම පාස්වර්ඩ් එකක් දෙන්න. පාස්වර්ඩ් එක නැවත දෙන්න. මෙතන කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතන රෙජිස්ටර් කියන එක ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට මේකේ මුලින්ම ෆ්‍රී පැකේජ් එකක් ලැබෙනවා. ඔයාලට මෙතන ඉන්වෙස්ට් now කියන එක ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට බෙන් මේ පැකේජ් එක ඔයාලට ෆ්‍රී ලැබෙනවා. මේකෙන් ඔයාලට රුපියල් 2190ක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැකේජ් එක ඔයාලට ෆ්‍රී තමයි ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට තව පැකේජ් එකක් තියෙනවා. ඉතින් මේක පළවෙනි පැකේජ් එක රුපියල් 1000ක් වෙනවා. ඉතින් ඒ විදිහට අනිත් පැකේජස් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පුළුවන් ඔයාලට මේ Telegram group එකට එකතු වෙන්න. හරි ඔයාලට ඩිපොසිට් එකක් කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන රීචාර්ජ් කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඩිපොසිට් කරන ප්‍රමාණය ඇතුළත් කරගෙන මෙතන රීචාර්ජ් now කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට බැංකුව විස්තර කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේකට ඩිපොසිට් එකක් කරගෙන ඔයාලට පුළුවන් මේකේ ස්ලිප් එක වෙන මෙතන අප්ලෝඩ් කරන්න. මෙතන කන්ෆර්ම් කියන එක ක්ලික් කරගන්න. ඉතින් මේ තමයි මේක ඔයාලට පැකේජ් එකක් අරගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ මේක ඔයාලට ටාක්ස් තියෙනවා. ඒ වගේම මේක ඔයාලට Telegram group එකේ ඔයාලට දිනුම් මැදීම් තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට මේකෙදි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම දැන් ඔයාලට කියනවා මේක කොහොමද withdrawal එකකට යන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන withdraw කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මුලින්ම withdrawal එක ඇති මේක ඔයාලට විස්තර ටික අතුලත් කරගන්න. ඔයාලගේ බැංකුව නම, ඒ වගේම ඔයාලගේ බැංකුවේ නම, ඒ වගේම ඔයාලගේ බැංකුව අංගය ටික අතුලත් කරන්න. ඔයාලට පුළුවන් මේකෙදි withdrawal එක ගන්න. හරි ඒ තමයි මේක ඔයාලට වැඩ කරගෙන යන්න. ඉතින් කැමති අයට විතරක් පුළුවන් platform එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඔයාලට බැංකුවට මුදල් ගන්න පුළුවන් platform එකක්. ඉතින් මම ඔයාලට මේක ගත්ත withdrawal එක පෙන්නනවා. මම මෙතන withdrawal record වලට එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙදි මම අරන් තියෙන withdrawal එක ඔයාලට දිනෙත් එක වෙලාවත් එක්ක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ තමයි ඔයාලට මේකේ withdraw කරගෙන platform එකේ වැඩ කරගෙන යන්න තියෙන. ඉතින් ඔයා මේ ටික බලන්නේ සාමාන්‍ය මාසයක් දෙකක් වගේ පරක් වෙලා නම් ඔයා platform එකත් එක්ක deposit එකක් කරන්න යනවා නම් ඔයාට platform එක ගැන ටිකක් හොයලා deposit එකක් කරගන්න. ඉතින් එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ මේ ටික බලන්න සාමාන්‍යයෙන් මුලින්ම නම් ඔයාලට බලන්න platform එකත් එක්ක එකතු වෙලා මේකදී ඔයාලට වැඩ කරගෙන යන්න.